හෙලෝ කවුද ඉන්නේ මේ පැත්තට හතු මිශ්‍ර රසමරස පොල් රොටියක් කාලා ප්ලේන් ටිකක් බොන්න. ඉතින් දුර පළාත්වල යනකොට ඔයාලා ඕන තරම් දැකලා ඇතිනේ හතු සමග පොල් රොටි තියෙනවා කියලා. අන්න එහෙම රසමරස පොල් රොටි කාපු දවසක මට හිතුණා මට මේක ගෙදරත් හදන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට බලන්න පුළුවන් කොහොමද කිරි රසට පොල් රොටි වැඩිපුර කිරි රසට පොල් රොටි හදාගන්නේ කියලා සහ මෙන්න මේ දැක්කම ආස හිතෙන හතු ව්‍යංජනය කොහොමද හදාගන්නේ කියලා. වැඩි කතා නැතුව අපි වැඩේ පටන් ගමු. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපි බලමු අපිට මොනවද ඕන වෙන්නේ කියලා. අපි මුලින්ම හතු ව්‍යංජනය හදාගෙන ඉමු. හතු පැකට් එකක් අරගෙන ඒක උණු වතුරේ ටිකක් වෙලා පැගෙන්න තියලා හීනියට කපලා තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලට හීනියට අතින් ඉරාගෙන උනත් මේක ගන්න පුළුවන්. ඊළඟට ලොකු ලුණු ගෙඩි එකක් අරගෙන තියෙනවා. ඊළඟට මෙතන තියෙන නයි මිරිස් කරලක්. ඉතින් ඒක කැමති නම් විතරක් එකතු කරන්න. නයි මිරිස් සහ කරපිංච, සුදු ලුණු බික් දෙකක් සහ ඉඟුරු කෑල්ලක් තලලා කුරුඳු එක අරන් තියෙනවා. මේ තියෙන පොල් කිරි කොප්ප කාලක් විතර අවශ්‍ය වෙනවා. ඊළඟට අවු මිරිස් රම් පේස් අවශ්‍ය වෙනවා. වාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් විතර එකතු කරන්න. අබ තේ හැඳි කාලක් මම රත් වෙච්ච තෙල් එකට එකතු කරා. අබ ටික පුපුරනකොට උළුහාල් තේ හැඳි කාලකුත් එකතු කරන්න. ඊට පස්සේ ඒකට කරපිංච ටිකක් දාගන්න. මේ ටික යන්තම් මැදෙනකොට අපි ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරමු. ඒත් එක්කම කුරුඳු කෑල්ලක් දාලා මේක හොඳ සුවඳක් එනකල් ටෙම්පරාදු කරගන්න. ඒ ටික ටෙම්පරාදු වුණාට පස්සේ අපි බීලුණු ගෙඩි එකතු කරගමු. බීලුණු ටික හොඳට බැදෙනකොට ඊට පස්සේ රම්පේ සහ අවු මිරිස් ටික එකතු කරගන්න. දැන් ලුණු කුඩු තේ හැඳි එකක්, මිරිස් කුඩු තේ හැඳි දෙකක්, 3-5 කුඩු තේ හැඳි භාගයක් එකතු කරන්න. ඉතින් ඔයා කැමති නම් මේ වෙලාවේදී බැදපු 3-5 එහෙම නැත්නම් කළු පාට 3-5 එකතු කරන්න. එතකොට හොඳ ලස්සන කළු පාටක් ඔයාගේ කරියකට ගන්න පුළුවන්. ඉතින් මම එහෙම කැමති නැති නිසා මම අමු 3-5 කුඩු තමයි මේ විදිහට තෙලට එකතු කළේ. අවශ්‍ය ද්‍රව්‍ය කියද්දි මට කියන්න බැරි වුණා. මම මෙතෙන්දී තක්කාලි ගෙඩියක් එකතු කරන අවසානයේදී. ඉතින් එකතු කරගත්ත තක්කාලි ටිකත් හොඳින් බැදෙනකොට අපි ඊට පස්සේ හතු ටික එකතු කරමු. ඉතින් හතු උණු වතුරෙන් පෙගෙන්න තියලා හීනියට ඉරාගත්තට පස්සේ හොඳින් ඒකේ තියෙන වතුර මිරිකල ඉවත් කරලා තමයි අපි මේ විදිහට අපේ මිශ්‍රණයට එකතු කරන්නේ. දැන් අපි මේ හතු ටිකත් එක්ක හොඳින් මේ සියලුම අමුද්‍රව්‍ය කවලම් කරමු. විනාඩි 2ක් විතර මේ විදිහට මේ ටික බැද ගන්න. එතකොට හොඳ රසක් එනවා වගේ හතු ව්‍යංජනේ. හොඳයි, දැන් අපිට පුළුවන් අපි ගාව තියෙන මිටි කිරි ස්වල්පය මේකට එකතු කරන්න. ඊට පස්සේ හොඳින් කවලම් කරලා අපි මේක තැම්බෙන්න දෙන්න ඕනේ. ඔයා එකතු කරපු මිටි කිරි ප්‍රමාණය මදි වෙනවා කියලා හිතනවා නම් ඔයාට නැවත වතුර ටිකක් දාලා මේක උයා ගන්න පුළුවන්. ඉතින් මේ බලන්න. ඉතින් පුංචි හතු කැලක් හබලා බලන්න මේක හොඳින් තැම්බිලාද කියලා. ඉතින් මේ විදිහට හොඳින් තැම්බුනේ නැත්නම් ඔයාගේ හතු ව්‍යංජනේ පොඩි රබර් රහක් වගේ එන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳින් වතුර සහ එහෙම නැත්නම් කිරි එකතු කරලා මේක ටිකක් වෙලා හොඳින් තැම්බෙනකල් උයා ගන්න. අවසානයේ මදි පාඩු බලලා ලුණු ටිකක් මිරිස් ටිකක් ඔයාට කැමති නම් සීනි ස්වල්පයක් එකතු කරලා මේක රස වැඩි කරගන්න පුළුවන්. හොඳයි, දැන් එහෙනම් අපි අපේ පොල් රොටි ටික හදාගන්න යමු. රස පොල් රොටියක් හදාගන්න නම් ඔයාට පුළුවන් නම් පැකට් කරපු පිටි ගන්න. පාන් පිටි ග්‍රෑම් 700කට පොල් ගෙඩි එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් අද පුංචි වෙනසක් කරනවා. පොල් රොටි ටික වැඩිපුර කිරි රස කරගන්න මම පොල් කිරි වලින් තමයි මේ පොල් රොටි ටික අනාගන්නේ. ඒකෙම මෙතන තියෙන පොල් බෑවක කිරි. අනිත් විශේෂත්වය තමයි මම මේ පොල් ටික සාමාන්‍යයෙන් ටිකක් රස්නේ වතුරෙන් තමයි බ්ලෙන්ඩ් කරගත්තේ. ඒ කියන්නේ මේ පොල් කිරි ටික ටිකක් රස්නේ. මුලින්ම පොල් ටික දාගෙන ඒකට අවශ්‍ය ලුණු ප්‍රමාණය දාලා පොල් ටික හොඳට කවලම් කරගෙන ඉන්න. ඊට පස්සේ පාන් පිටි එකතු කරන්න. දැන් එකපාර කිරි හෝ වතුර දාගන්න කලින් මේකත් හොඳින් කවලම් කරගෙන ඉන්න. එතකොට සමහර ලාවට එක තැනක ලුණු හිටිනවා. ඉතින් එහෙම වුණාම එක තැනක් විතරක් ලුණු රසයි. ඉතින් ඒ ගතිය නැති කරගන්න මේ විදිහට කවලම් කරගෙන ඉන්න. ඊට පස්සේ කිරි හෝ වතුර එකතු කරන්න කලින් ඔය පොඩක් මේකේ ලුණු රස බලන්න. මේ තියෙන ලුණු රස තමයි ඔයාට රොටි එකේ එන්නේ. ඊට පස්සේ මම ඔන්න අපේ ටිකක් රත් වෙච්ච පොල් කිරි ටික තමයි මේ එකතු කරන්නේ. ඉතින් රත් වෙච්ච පොල් කිරි එකතු කරන්න. එතකොට අපේ රොටි එක හොඳ සොෆ්ට් එකට ගන්න පුළුවන් නිසා. ඉතින් ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට මේක අනා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම මම හොඳින් ස්පැචුලා එකකින් මේක කවලම් කරලා ඊට පස්සේ අතෙන් හොඳින් අනා ගන්නවා.
ඔයා හදන රොටි එක රසවත් කරගන්න තියෙන ඊළඟ ක්‍රමය තමයි මේ හදපු ඩෝ එක අඩුම තරමේ විනාඩි 15ක්වත් තියලා තියන්න. එතකොට ඔයාට ටිකක් වැඩිපුර රස රොටි එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයා හදන රොටි එකක් ලොකුයි එකක් පොඩි නම් ඔන්න ඔයාට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. මුලින්ම මේ විදිහ ලොකු බෝලයක් හදාගන්න. ඊට පස්සේ ඒක ලොකු රොටියක් වගේ අතෙන් හදාගන්න. හරියට ලොකු රවුමක්. ඊට පස්සේ මම මේක චුට්ටක් තුනී කරගන්නවා. ඉතින් ඔයාලට මෙතන කෙසෙල් කොලයක්ම අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔය මේ හදාගත්ත ලොකු රොටිය දැන් ඔයාලට ගානට කපා ගන්න තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම දෙකට මැදින් කපන්න. ඊට පස්සේ මේක හතරට කපා ගන්න. ඊට පස්සේ හරියට අපි අර පීට්සා එකක් කපනවා වගේ අනිත් පැති වලටත් මේ විදිහට අට කෑලි 8ක් හිටින විදිහට කපා ගන්න. පිහිය තෙල් චුට්ටක් ගාගෙන හිටියනම් මේ වැඩේ කරන්නවට ගොඩක් ලේසියි. ඊට පස්සේ මේ විදිහේ එක කොටසක් අරගෙන බෝලයක් හදා ගන්න. ටිකක් ලොකු රොටි ඕන නම් මේ විදිහටම බෝලේ ගන්න පුළුවන්. නමුත් මම ඒ බෝලෙත් දෙකට කඩලා පුංචි බෝල දෙකක් හදාගත්තා. මේ විදිහේ චූටි රොටි ටිකක් හදාගන්න. ඉතින් රොටි හදන්න නම් අපි හැමෝම දන්නවනේ. ඉතින් කබල හොඳින් රත් වුණාට පස්සේ තමයි ඔයා රොටිය පුච්ච ගන්න ඕනේ. වැඩි වෙලා පුච්ච ගන්න එපා. එතකොට රොටිය ගොඩාක් හයි වෙනවා. ඉතින් කෙහෙල් කොලයක් හෝ කැඳ කොලයක් ගන්න පුළුවන් නම් ඔයාට ඒකේ තෙල් සල්පයක් ආලේප කරලා මේ විදිහට ලස්සන රවුම් හදාගෙන මොකද අපිට එක සමාන රොටි බෝල තියෙන නිසා ලස්සන රවුම් ටිකක් හදාගෙන ඔයාට ලස්සන රොටි ටිකක් පුච්ච ගන්න පුළුවන්. ඉතින් රොටි ගොඩාක් රසෙන් කනකොට ගොඩාක්ම රස. ඉතින් රොටි හදාගත්තට පස්සේ ඔයා එකක් උඩ එකක් තියන්නේ නැතුව වෙන වෙනම තියලා ගන්න. එතකොට ඔයාට රොටි ගොඩාක් සොෆ්ට් එකට ක්‍රිස්පි ගතියට කන්න පුළුවන්. ඔන්න ළමයි මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස රොටි ටික සහ අපේ රසම රස හතු ව්‍යංජන. ඊට අමතරව මම ලුණු මිරිසකුත් හදාගත්තා. ඉතින් මම හතු ව්‍යංජනේ නැවතත් පෙන්නන්නම්. හතු ව්‍යංජනේ මාරම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම මේක හදලා බලන්න. රොටි එක විතරක් නෙවෙයි සුදු බත් ටිකක් එක්ක කන්න උනත් මේ ව්‍යංජනය නියමයි. ඉතින් ඔයා කැමති නම් ටිකක් ලොකු රොටි ටිකක් හදාගත්තත් ඔයාට පුළුවන් රොටිය දෙකට කපලා මේ හතු ව්‍යංජනේ ඒක ඇතුළට දාලා පුරව ගන්න. ඉතින් ඔක හරි යනවා නම් ඔයාට පුළුවන් මේ විදිහට රොටි එක ඇතුළට ව්‍යංජනේ මිශ්‍රය දාලා ඒ විදිහට ලන්ච් බොක්ස් එකක දාලා අරන් යන්න. ඉතින් මේට අමතරව මොන හරි දාන්න ක්‍රමයක් තියෙනවා නම් රොටි රසට හදාගන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ රස රොටිය කාලා ප්ලේන් ටිකක් බොන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. අපි ඊළඟ දවසෙත් රස කෑමකින් හම්බෙන නිසා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ආයෙත් සුබ දවසක්. බයි බයි.